බොරතෙල් කියන්නේ ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්. තෙල් සැපයුම අඩාල වුණොත් ලෝකයට මොන වගේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ කියලා මේ වන විටත් ඔයාලා දන්නවා ඇති. ලෝකයේ බොරතෙල් නිෂ්පාදනය කරන රටවල් සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. සමහර රටවල් තෙල් නිෂ්පාදනය කරත් ඒවා අපනයනය කිරීමට තරම් ප්‍රමාණවත් නැහැ. ඔවුන් රටේ දෛනික අවශ්‍යතාවයන්ට පමණයි නිෂ්පාදනය කරන්නේ. වෙනිසියුලාව සත්තුව ඔප්පු කරන ලද ලෝකයේ විශාලතම බොරතෙල් සංචිත තිබෙන රට වෙලත් තෙල් අපනයනය කරන ප්‍රධානතම රටවල් 10 අතරවත් නැහැ. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ ඇමරිකානු සම්බාධකවල බලපෑමයි. ඉතින් අපි දැන් බලමු ලෝකයේ වැඩියෙන්ම බොරතෙල් අපනයනය කරන රටවල් 10 මොනවද කියලා. ලෝකයේ වැඩිම තෙල් අපනයනය කරන රටවල් අතර 10 වන ස්ථානයේ හිමි වෙලා තියෙන්නේ කසකස්ථානයට. ඔවුන් දෛනිකව තෙල් බැරල් මිලියන 1.4ක් පමණ අපනයනය කරනවා. 9 වන ස්ථානයේ හිමි වෙන්නේ අප්‍රිකානු රටක් වන නයිජීරියාවට. ඔවුන් දවසකට සාමාන්‍යයෙන් තෙල් බැරල් මිලියන 1.4ත් 1.5ත් අතර අපනයනය කරනවා. ඒ වගේම ඔවුන් අප්‍රිකාවේ ප්‍රධානතම ඔයිල් අපනයනයකරුවෙක්ද වෙනවා. 8 වන ස්ථානයේ හිමි වෙන්නේ ඉරානයට. ඔවුන්ට බොරතෙල් විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබ්බත් ඇමරිකානු සම්බාධක නිසා සුළු වශයෙන් තමයි අපනයනය කරන්නේ. ඔවුන් දෛනිකව තෙල් බැරල් මිලියන 1.6ක් පමණ අපනයනය කරනවා. නෝර්වේ තමයි ලොව 7 වන ස්ථානයට වැඩිම තෙල් අපනයනය කරන රට වෙන්නේ. ඔවුන් දෛනිකව ආසන්න වශයෙන් තෙල් බැරල් මිලියන 1.7ක් පමණ අපනයනය කරනවා. 6 වන ස්ථානයට වැඩිම තෙල් අපනයනය කරන රට වෙන්නේ බ්‍රසීලයයි. ඔවුන් දෛනිකව තෙල් බැරල් මිලියන 1.7ත් 1.8ත් අතර අපනයනය කරනවා. 5 වන ස්ථානයේ හිමි වෙලා තියෙන්නේ එක්සත් අරාබි එමිල් රාජ්‍යයට. ඔවුන් දවසකට තෙල් බැරල් මිලියන 2.5ත් 2.7ත් අතර අපනයනය කරනවා. කැනඩාවට තමයි 4 වන ස්ථානයේ හිමි වෙලා තියෙන්නේ. ඔවුන් දෛනිකව තෙල් බැරල් මිලියන 3ත් 3.6ත් අතර අපනයනය කරනවා. ඇමරිකා එක්සත් ජනපදයට තමයි 3 වන ස්ථානයේ හිමි වෙලා තියෙන්නේ. ඇමරිකාව දවසකට තෙල් බැරල් මිලියන 4ත් 4.5ත් අතර අපනයනය කරනවා. ඒත් ඇමරිකාව තෙල් අපනයනය කරනවා වගේම ආනයනයද කරනවා. දෙවන ස්ථානයේ හිමි වෙලා තියෙන්නේ රුසියාවට. ඔවුන් දවසකට තෙල් බැරල් මිලියන 4.5ත් අතර අපනයනය කරනවා. ලෝකයේ වැඩියෙන්ම තෙල් අපනයනය කරන රට වෙන්නේ සෞදි අරාබිය. ඔවුන් දවසකට තෙල් බැරල් මිලියන 6ක් පමණ අපනයනය කරනවා. ඉතින් මේ වීඩියෝව හොඳයි නම් ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියටත් නරඹන්න අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔබට සුබ දවසක්.